මට පසු වෙන තැනන් වහන්සේ මට වඩා ඉතා ප්‍රබලය මට වඩා උන්වහන්සේ වටිනාය කියලා මනුස්සෙක්ට කියන්න පුළුවන්කමක් තිබෙන්නේ බොහොම කලාතුරකින්. මා ප්‍රේමන්තේනේ ඔබ මම ජීවත් වෙන සමාජයේ හැමෝම උත්සාහ කරන්නේ අනිත් අයට වඩා තමන් දක්ෂයි කියලා පෙන්වන්න. සමහර සේවා ස්ථානවල ඔබටම අත්දැකීම් ඇති. අනිත් දක්ෂකම තියෙන කෙනාව කපලා අදක්ෂ කෙනා ඉස්සරහට එන්න දඟලන හැටි. අනිත් අයට වඩා මම දක්ෂයි, අනිත් අයට වඩා මට සුදුසුකම් තියෙනවා කියලා සුදුසුකම් නැති අදක්ෂ මිනිස්සු පවා කොච්චරනම් උත්සාහයක් දරනවද ඉස්සරහට කැපිලා පේන්නේ එන්න. එවැනි වටපිටාවක, එවැනි සමාජයක ස්නාග ජෝමුනිතුමාගේ ජීවිතය, උන්වහන්සේගේ ඒ මහා පෞරුෂත්වය අපිට පුදුමාකාර අභියෝගයක්. උන්වහන්සේ දන්නවා ජේස්වාමීන් වහන්සේ තමන්ට වඩා මහා ප්‍රබල කෙනෙක්, විශිෂ්ට කෙනෙක් කියලා. හැබැයි ඒ දේ දැනගෙනම ස්නාග ජෝමුනිතුමා ජේසුස් ස්වාමීන් වහන්සේට මාර්ගය සැලසුවා. උන්වහන්සේ ගාවට ජනතාව කිට්ටු කරා. කොයිම මොහොතකවත් තමන්ට ලකුණු දාගන්න, තමන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ජේසුස් ස්වාමීන් වහන්සේට අවැඩක් කරේ නැහැ. නමුත් අද අපි දකින්නෙම අපේ සමාජය තුළ සුදුස්සාව පැත්තකට විසි කරලා නුසුදුස්සා ඉස්සරහට එන්න දඟලන හැටි. දක්ෂකම් තියෙන කෙනාගේ වැරදි අඩුපාඩුකම් කිය අදක්ෂ කෙනා ඉදිරියට එන්න උත්සාහ කරන හැටි. එහෙනම් කතෝලිකයෙක් විදිහට, ක්‍රිස්තු අනුගාමිකයෙක් විදිහට ඔබේ මගේ ජීවිතවල කවදාවක්වත් මෙවැනි දුර්ගුණයක් තියෙන්න බෑ. අපි කොයිම මොහොතකවත් තව කෙනෙක්ගේ දුර්වලකම් අඩුපාඩුකම් කිය අපි විස්තරහට දාගන්න බෑ. අපිට වඩා දක්ෂ කෙනෙක්, අපිට වඩා ඒ තැනට ගැලපෙන කෙනෙක් ඉද්දි ඒ කෙනාව පැත්තකට විසි කරලා, ඒ කෙනාව අධෛර්යමත් කරලා අපිට ඉස්සරහට එන්න බෑ. ඒක ක්‍රිස්තු වටිනාකම් වලට බොහොම විරුද්ධයි. ඉන්නේ සෑම මොහොතකම දක්ෂයාට දක්ෂකම එක්ක ඉස්සරහට යන්න, ඔහුගේ දක්ෂතාවයට අවස්ථාවක් දෙන, තමන්ගේ දක්ෂකමෙන් ඉස්සරහට යන යහපත් පරපුරක් ගොඩනගන්න ඔබත් මමත් දායක වෙමු. ඔබට ජෙස් පීටයි.